ඒක ආන්ත ප්‍රවේගය තමයි මෙතන 36 වෙනි එක එන්නේ. ආන්ත ප්‍රවේගය හැදෙන්නේ සමීකරණය එන්නේ ආන්ත ප්‍රවේගය අපි හිතමු vt තමයි ආන්ත ප්‍රවේගය. මේ සමීකරණය එන්නේ 2i r වර්ගය ඝනත්ව වෙනස. ඒ කියන්නේ ρ ඍණ ගැම්මා හරි මොකක් හරි ගමුකෝ. ගැම්මා වර්ගය බෙදීම g නෑ වැඩි කිරීම g බෙදීම 8යි නීටා. මේක තමයි ආන්ත ප්‍රවේගයේ සමීකරණය. එතකොට මේක දීලා තියෙන ඉදිරිය අනුව අපිට අහු වෙනවා vt සමානුපාතිකයි r වර්ගයට කියලා. මේකෙන් තමයි මේ ගණන හදන්න තියෙන්නේ. ඊට පස්සේ 30 මේක ඉතින් වස්තුවක් මෙන්න මෙහෙම පල්ලෙහෙන් තියෙන වස්තුවක් h දුරකින් වස්තුවක් තියෙනවා. මෙන්න මේක උඩට යනවනේ මොකද වතුර වල ඝනත්වය වැඩි කියලා කියන ගානෙම. ඒතර මේ උඩට ගිහිල්ලා මෙහෙම උඩට ගිහිල්ලා මෙහෙම වැටෙන්න මේ උපරිමයේදී v බිඳුවක් වෙනවනේ. මේකට දාන්න තියෙන්නේ f සමාන ma සහ v වර්ග සමාන u වර්ග තන් 2s. දැම්මහම අපිට එනවා මේ ලේසි විදියකුත් තියෙනවා හදන්න. මොකද අපිට මේ ඔතන නිකම්ම අහු වෙනවා ρ ඍණ බීටා කියලා නෙන්නේ. එතකොට මේ දෙපැත්තම ආ බීටා වලින් බෙදන්න ඕනද ρ බෙදීම බීටා ඍණ 1 කියලා පදයක් අනිවාර්යෙන් එන්න ඕන. එතකොට ඒකෙන් මල්ල ගන්න පුළුවන් ඔකේ උත්තරේ ඉන්නේ 5 කියලා. එතකොට 30 හරි 21 පුඩුවක්. දැන් පුඩුවක් ගත්තාම පෘෂ්ටිඝාතය නිර්ණය කරන දැන් මෙහෙම පුඩුවක් තියෙනකොට මේක වටේ තව පුඩුවක් තියෙනවා. එතකොට 2πr ඒවා දෙකක් එනවා. අපි දන්න සමීකරණය තමයි t සමානයි අපෙන් අහන්නේ පෘෂ්ටිඝාතය දෙන්නේ. එතකොට t සමානයි f බෙදීම l. මෙන්න මේකට l වලට එන්නේ 2πr ඒවා දෙකක්. මෙන්න මේ දෙක මතක තියාගන්න වෙනවා. ඒතර උඩ තියෙනවා 2ට 2 කැපෙනවා r ට r ඔක්කොම කැපිලා එකට 2π කියලා උත්තර එන්නේ. ඒතර 21 හරි 38. මේකට බර්න්ලි සමීකරණ දාන්න තියෙන්නේ. බර්න්ලි සමීකරණ දැම්මහම මෙතනට ප්‍රවේගය බිඳුවයි. මෙතන ඉඳන් මෙතනට දිග ρgh. ඊට පස්සේ මෙතන ප්‍රවේගයක් අපි හොයාගන්න. ඒ ප්‍රවේගය මෙතනින් එන ප්‍රවේගය අපි සිරසට ඇතිරසට දාලා මෙන්න මේ දිගට දාන ගණන් වල හදනවා වගේ. එතකොට එන ප්‍රවේගය 4යි d වර්ග බෙදීම h හරි d වර්ග බෙදීම 4. d වර්ග බෙදීම 4 h එන්නේ. ඒකට. ඊට පස්සේ 40 38 44 මේක අපි දැනගන්න ඕනේ මුළු ශක්තිය සමාන වෙන්නේ විභව ශක්තිය දෙගුණයකට. එතකොට මුළු ශක්තිය E කියලා